කියන්නේ බුදුහාමුදුරුවෝ ඇත්තටම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන එක කරුණු කාරණා සහිතව තේරුම් අරගෙන තියෙන ගැටි. ඒකට සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කොහොමද? මොකක්ද මේ සම්මා සම්බුද්ධත්වය? ඒ සම්මා සම්බුද්ධත්වයේ තිබෙන ගුණධර්ම ගුණාංග මොනවද කියන එක ගැන තමන්ට තේරුමක් පැහැදීමක් තියෙන්න අවශ්‍යයි. බුදුහාමුදුර ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා ඉබේම ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක තමයි බුදුහාමුදුරගේ දේශනාව. ඊළඟට සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක පළවෙනි කාරණාව ශ්‍රද්ධාව. ඊළඟට සීලය ධර්මය, නිති පංචශීල, පහයට සීල. මේ නැත්නම් දස සීල. ඒකත් ඔයත් හොඳටම කරගන්න. ඊළඟට ඡාග කියලා කියන අතහැරීමේ ගුණ ඒකත් හොඳ ආකාරව හැමදෙනා තුළම පිහිටලා තියෙනවා. පුට්ටක් අඩුනම් අඩු වෙද්දී පඤ්ඤා තමයි. අද පඤ්ඤා කියන එක අපි හරියටම තේරුම් ගත්තොත් ඍජුවම පඤ්ඤා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙනවා ත්‍රිලක්ෂණය පිළිබඳව. ඒක මූලික චතුරාර්ය සත්‍ය අවබෝධය ඊළඟ ත්‍රිලක්ෂණය පිළිබඳව වැටහීමට තමයි පඤ්ඤා කියලා කියන්නේ. එතකොට දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව තණ්හාව කියන්නේ මොකක්ද? ඊළඟට නිවන කියන්නේ මොකක්ද? නිවන් මාර්ගය කියන්නේ මොකක්ද? මේ ටික අපි කාරණා හැටියට න්‍යායාත්මකව අපි ඔක්කොම දානවා. චතුරාර්ය සත්‍ය මොකද දානවා. හැබැයි ඒක කොහොමද මේ ජීවිතයත් එක්ක යෙදෙන්නේ කියන එක පිළිබඳව අපි හිතන අවස්ථා අඩුයි. ඒ නිසා අපි විවේකීව දෙතර ඉන්නකොට මේ හතර ගැන වෙන වෙනම හිතන්න. මගේ ජීවිතය තුළ මේ හතර කොහොමද නැති දේවල් මොනවද, පිටුවා ගත යුතු දේවල් මොනවද, නැති කළ යුතු දේවල් මොනවද? ඒ දේවල් මොනවද? මේක කියලා හිතන්න. ඒකට ඔය ත්‍රිලක්ෂණ අවබෝධය කියන එකත් ඒකට උදව් වෙනවා. මොකද ලෝකේ දකින්න පුළුවන් වෙන්නේ ඒක විතරයි. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ ලෙඩක් දුකක් කියනකොට දුක් වෙනවා. ඊට වයසට යනකොට දුක් වෙනවා. කෙනෙක් මරුණම දුක් වෙනවා. අපි ආදරය කරන කැමති කෙනෙක් එක්ක තරහ වුණොත් අපි දුක් වෙනවා. මේ විදිහට තමයි පුරුදු වෙලා. හැබැයි අනිත්‍ය දුක් අනාත්ම තේරුම් ගන්න අපිට එහෙම දුක් වෙන්න අවශ්‍යතාවයක් නැති වෙලා යනවා. ඒ ලෝකේ හැමදේම වෙනස් වෙන බව අපි දැනගන්න. ඒකට මේ දැන් ඉන්න මම නෙවෙයි හිත වෙනකොට ඉන්නේ කියලා අපි තේරුම් ගන්න. ඊළඟට ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි කියලා දැනගන්න. ඒත් ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ඒකම තමයි. දැන් මේ ලෝකෙ උනත් එක තැනක තියෙන්නේ නැහැ නේ. තා වේගින් කැරකි තව ඉර වටේටත් කැරකෙනවා. ඒක සාමාන්‍ය කියන්නේ තප්පරයකට පෘථිවිය මීටර 8ක් කැරකෙනවා. තප්පරයක. ඒ කියන්නේ මේ ඉන්න අපි මීටර 8ක් එහා තැනක තමයි තප්පරයක ඉන්නේ. එහෙම තමයි මේක අධිවේගයෙන් කැරකෙනවා. ගුරුත්වාකර්ෂණය හින්දා අපිට ඒක තේරෙන්නේ නැතුව අපි මේකට බැඳිලා තියෙනවා. ලෝකෙත් එක්ක ඇලිලා තියෙනවා. එතකොට නිකන් ඇස්සරලා බලුවොත් අපිට ඒක පේනවා නම් විද්‍යාත්මකවත් ඒක පේනවා නම් හැමදේම අනිත්‍ය බව අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. අපි හිතමු අපේ අහවල් ගමේ තියෙන අහවල් පාරේ තියෙන අහවල් තැන තියෙන ගේ අපේ ගේ කියලා. හැබැයි ඒක තප්පරයක් ගානේ අර විදිහට වෙනස් වෙනවා කියනවා. නමුත් අපි හිතන් ඉන්න මෙතනමයි අපේ ගේ තියෙන්නේ. ඒ හැමදාම බස් එකේ නැගලා අපිට බහින්න පුළුවන් ගෙදර ඉස්සරහ. හැබැයි ඒ වුණාට මේ හැමදේම වෙනස් වෙමින් තමයි තියෙන්නේ. දුක්ඛ ලක්ෂණය දෙවෙනි එක. ඒ කියන්නේ Tamanට ඕනි විදියට පවත්වන්න බෑ කියන එක. ඒ කියන්නේ Tamanට හැමදාම සතුට ලබා දෙන්නේ නෑ ඒක. ඒ සතුට తాවකාලික. එයාට අනත්ත් ලක්ෂණේ මම මගේ නොවන බව. ඒ තුන තේරුම් ගත්තොත් ලෝකයේත් එක්ක තියෙන බැඳීමයි ගැටීමයි දෙකෙන් තොරව අපිට ඉන්න පුළුවන් තමයි. ඒක ඔන්නේ ප්‍රඥාව දවසින් දවස අපි දියුණු කරගන්නවා. ඒක අඩු කරගන්න දෙයෝනේ දියුණු කරගන්න. ඒකට වැඩ කරන්න ඕනේ. ධර්මයේ තියෙන ඒකටයි. ධර්මයේ නිකම්ම තිබුණට වැඩන්නේ. අපි ධර්මය අහුවට වැඩන්නේ. කොච්චර බණහනයි ඉන්නවද නේ? තාම බණහනයි. හැබැයි ධර්මය අවබෝධ වෙලා නැහැ. ඒක අවබෝධ වෙන නම් තමයි තනියම
විවේකීව ඒක තමන් තුළට දාලා බලන්න. ඒක බලද්දි විතරයි පේන්නේ මේ ලෝකයයි ධර්මයයි කියන්නේ මොකක්ද කියලා. කිසිම ප්‍රඥාව ඇති කරගන්න අවශ්‍යයි. ඒකට ඒ හතර ඉස්සෙල්ලා තමන් හොඳට ස්ථාවරව පිහිටන්න. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? තමන් ආශ්‍රය කරන අය ඒ හතරේ පිහිටන්න මඟ පෙන්වන්න ඕනේ උනන්දු කරනවා. අන්න ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ. ඒක පාප මිත්‍රයා කරන්නේ එයා අපාය සමග. එයා අපායට යන්න උදව් කරන වැරදි දේ උදව් කරනවා. කල්යාණ මිත්‍රයා අනිත් කෙනාට සුගතියටයි නිවනටයි යන්න මඟ පෙන්වනවා. ඒක තමයි ඔබ විසින් වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ හැටියට. ඒ නිසා ඔය ගුණ හතර තේරුම් අරගෙන ඒක පිළිතලා තමන් ආශ්‍රය කරන අනිත් අයටත් ඒ ගුණ හතර දිනු වෙන විදියට අවශ්‍ය කරන උපදෙස් දීම, කතා බහ කිරීම, සාකච්ඡා කිරීම, ඒ වගේම විහාරස්ථානයේ එක්කන් එන එක, ධර්මය අහන්න සලස්වන එක, දන් දෙන්න සලස්වන එක කරන්නේ. ඉතින් එතකොට තමයි නියමම ආකාරයේ පරිපූර්ණ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ කාරණා හොඳ විදිහට ගන්න. අද දවසේ වටිනා පින්කමක් මේ විදිහට සිදු කළා කියලා අප්‍රමාණ සතුටු වෙනවා. බුද්ධ පූජා, සංඝ පූජා ප්‍රතිම වශයෙන් මේ සිද්ධ සිදු කුසල විශේෂයෙන් උපන්දින සිහිපත් කරන ශාන්තිකා මහත්මියට විශේෂවත් පොදුවේ හැමදෙනාටම ආශිර්වාද පිණිස වේවා. නිදුක් නිරෝගී බව, කායික මානසික සුවපත් භාවය සැලසේවා. තව තවත් හොඳින් කුසල ධර්මයන් සම්පූර්ණ කිරීමට අවශ්‍ය කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය චිරජීවනයේම සැලසේවා කියලා සාදු. පින් කැමති සියලු දෙවි දේවතාවෝ මේ පින් ලබත්වා දෙවියන්ගේ දහම් රැකවරණය සංසාරේ වා කියලා දෙවියන්